හලෝ යාළුවනේ මං උන්න අදත් ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන මගේ වගාව ගැන මෙතන තමයි රබාබ් තිබුණේ මං අද ඒවා ඔක්කොම ගැලෙව්වා මේ අවුරුද්දේ මට ටිකයි ඉතින් හම්බුනේ ගිය අවුරුද්දේ මං හිටියේ මගේ යාළුවෙක් මට හම්බෙච්ච දුන්න එකක් මේ තියෙන මල් පැලයක් ඒකේ නම මට මතක නැහැ මේ තියෙන ගෝවා පැලයක් තක්කාලි තියෙනවා දේසියා මල් තියෙනවා සැලඩ් කොළ තියෙනවා මිරිස් ගහක් තියෙනවා වම්බටු ගහක් තියෙනවා මේ චිලි පැල තව පැලවේගෙන එනවා ඒක නම් කෝල් එකක් කියලා තමයි හිතන්නේ ඒ තියෙනෙත් තක්කාලි පැල මේ මෙතන මේ හරියේ මේ මම අල වගා කරලා තිබුණා මං අල ගැලෙව්වා අලයි රාබුයි තිබුණා ගොඩක් රාබු තිබුණේ මෙතන රාබු ඔක්කොම මං ගලවලා ඒව නම් මං උයලා කෑවා ඊට පස්සේ මම තක්කාලි පැල ටිකක් හිටෙව්වා. මේ තියෙන්නේ මිංචි කොළ. අද මම මිංචි කොළ ටිකකුත් කඩාගත්තා. බිරියානි එකක් හදන්න කියලා. මේ තියෙන්නේ මගේ රතු අල ටික. ඉතින් අද මම ගොඩක් කොළ ටිකක් කඩාගත්තා. කපාගත්ත හේතුව මැල්ලුමක් හදන්න කියලා. මොකද මගේ අක්කා කිව්වා මැල්ලුම් හදුවාම හරි රසයි කියලා. මම ඉතින් හදලා බැලුවා. ඇත්තටම රසයි. ඉතින් කොළ ටිකක් අද කඩාගත්තා. අල නම් තාම හරියට බැහැලා නැහැ. තාම පොඩි ගෙඩි තියෙන්නේ මේ. තාම පොඩි ගෙඩි. තව මාසෙකින් විතර මං හිතනවා අල හොඳට ලොකුවට හැදෙයි කියලා. මේ ඇතුළෙම මම මල් ගහක් හිටවලා තියෙනවා සමනල්ලුන්ට සමනල්ලු විතර නෙමෙයි මොනවාද මීමැස්සෝ එහෙම ඇවිල්ලා මගේ වගාවට සාත්තුවක් කරනවනේ. ඉතින් මම ඕක සාත්තු කර ඉන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ ඉන්නේ මගේ බස්සා. මම බස් එක තියලා තියෙන හේතුව තමයි කුරුල්ලෝ ඇවිල්ලා නැත්තම් මගේ වගාව විනාශ කරන. මං ගෙදර නැහැනේ. මම රැකියාවට යන නිසා. ඉතින් සම කාලෙට තමයි ඉතින් අපිට වගා කරන්න පුළුවන්. හේතුව වින්ටර් කාලෙට අපිට මේ වගා කරන්න අමාරුයි. ඉතින් සත්තු කුරුල්ලෝ ඇවිල්ලා මගේ වගාව කරන නිසා තමයි මම මෙයාව තියලා තියෙන්නේ. එතකොට කුරුල්ලෝ එන්නේ නැහැ. මේ තියෙන්නේ කෝල් జాතියක්. මම චෙක් කරපුවාම නම් තිබෙන කෝල් කියලා. ඇත්තරම කෝල් జాතියක්. නෝ කෝල්ද අර තව කෝල් జాතියක් තියෙනවා. මේ තියෙන්නේ මගේ බාබිකියු කරන එක. මේ නම් වෙන කෙනෙක්ගේ වගාවක්. මොනවද කියලා හරියට දන්නේ නැහැ. මං හිතන්නේ ඕස්ට් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ මල්. මගේ ජනේලෙ පිටිපස්සේ මල් ටික. මේවන ස්ප්‍රින් එකට හදපු මල්. දැන් නම් ඒව සවුතු වෙගෙන යනවා. ඉතින් මේ ගලෝලා මම හිතන් ඉන්නේ සම කාලෙට තියෙන මල් ටිකක් හිටවන්න කියලා. ඒ වුණාට ගලවන්න ලෝභයි. මොකද හරි ලස්සනයි තාම. හොඳ ෆ්‍රෙෂ් එකේ තියෙනවා. ඉතින් බලමු. කුච්චර දවසක් මාසයක් තියේද කියලා ගලවන්න ලෝභ නිසා. ඉතින් මේ තියෙන්නේ මගේ රතු අල කොළ ටික මං අද කඩාගත්ත. මැල්ලුමක් හදන්න කියලා. අපි අර මුකුණු වෙන මැල්ලුම් ඔය වගේ හදන විදියට මේ හදුවාම හරි රසයි. මේ තියෙන මිංචි කොළ ටික මං බිරියානිකට දාන්න කඩාගත්ත. මේ තියෙන රබාබ් මේ පාර මට ලබා දුන්න ඵලදාව තමයි මේ අවුරුද්දේ. මට ඉතින් හම්බුනේ ගිය අවුරුද්දේ අලයක්. ඒක මේ අවුරුද්දේ තමයි ඉතින් මේ විදියට හැදුනේ. ඉතින් ලබනද සමහර විට මං හිතනවා ඊට වැඩිය ඵල ලැබෙයි කියලා. ඉතින් මේ මල් නම් සමර් මල් ගොඩක් මේ ස්වීඩන් වල හැදෙනවා මේ මල් කැලෑවට වගේ. ඒකට හරි ලස්සනයි. මට මතක නෑ මේකේ මල මේ මල් జాතිය සම්මා වෙන්නේ එකට දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට මතක නෑ ඇත්තටම. ඉතින් මේක තමයි මගේ වගාව. මෙතන තමයි ඉතින් මම ඉඳගෙන මගේ වගාව බලන්නේ කරන්නේ. ඉතින් ඒකත් මානසික සතුටක්. රැකියාව කරලා ඇවිල්ලා වෙලාව තියෙනකොට මේ වගේ වගාවක් කරලා ඒකින් ඉතින් රස විඳින්න තියෙන එක සම කාලෙට. මේක තමයි මගේ පිටිපස්සේ මගේ මම දාලා තියෙන පොඩි වගාව. ලබන අවුරුද්දේ මීට වඩා දාන්න හිතාගෙන ඉන්නවා. තව මේ වගේ ලෑලි
පල් එකක් ගෙනල්ලා ටිකක් දිගට මේ හරිය දිගට වගේ. ඉතින් බලමු. එකක අල එකක රාවු ඒ වගේ හිටවන්න තමයි හිතාගෙන ඉන්නේ ලබන අවුරුද්දේ. ඉතින් මේ අවුරුද්දේ ඉතින් මම පොඩියට තමයි ඉතින් ඉස්සලා පටන් ගත්තේ. ඉතින් ටික ටික තමයි ඉතින් අපි ගොඩ නැගෙන්න ඕන නේද? ඉතින් එහෙනම් මගේ වගාවට ගොඩාක් ලයික් කරපු අයට ස්තුතියි. ඒ වගේම මගේ channel එක subscribe කරලා like එකක් දාගෙන යන්න. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි මගේ වීඩියෝ එක බැලුවට. එහෙනම් අදට යන්නම්. ආයේ එන්නම් තව වීඩියෝ එකක් අරගෙන. මේ පළාත හරිම ලස්සනයි. ජේසු පිහිටයි.